ඔන්න ඉතින් අද අපි හදන්න යන්නේ කැරගෙන ට්‍රේන් වෙසක් කූඩුවක්. බලමු. ඕම අපේ උණ ගහ තියෙනවා. අපේ උණ ගහෙන් උණ පටි ටික කපගත්තා. ඒ ටික කපාගෙන ඒ ටිකේ රවුම් ටිකක් ලොකු රවුම් මේ වගේ ඔම ලොකු වෙවුවානේ. මේ වගේ ලොකු වෙවුවයි තා පොඩි එවුවයි හදන්න ඕනි. හදලා ඊට පස්සේ යටි දෙකක් තියලා නඩි දෙකක් තියලා ඒකේ ගැට ගහන්න ඕනි. බලා ගන්නකෝ මාමා හදනවා. ගාන්ට හදන්න ඕනි. නැත්තම් ඉතින් ඉවරයි. අයියාගේ පටි ගේන්න මේක ගැට ගහන්න. මේ විදියට හදාගන්න කාන්ටම හදාගන්න යාළුවෝ. චුට්ටක් කරේ ඇදුනොත් මේක කැත වෙනවා. ඒකයි වෙන්නේ. පොඩ්ඩක් කට් කරන්න. හරි ගයිස් ඔන්න ඉතින් අපි අනිත් තාත් හදාගන්න ගමන් ඉන්නේ. ඊට පස්සේ මෙව හතරම හදාගන්න තියෙන්නේ. අර කරාම් බදිනවා ඉන්නේ. මොන වෙයිදන්නේ බලමු චුට්ටක්. මට තමයි ගයිස් වැඩි හොයාගන්න නැත්තේ. මේ පටිය නම් තියෙන හැබැයි මේක කපන්න බෑ. එන්නේගේ ප්‍රාර්ථනා තාත්තා 50ට ගෙනහල්ලා. මාම තමයි හදන්නේ. මේ ටික හදන ගමන් ඉන්නේ දැක්කද? මේකවල මේ දෙක එක සමානව වෙන්න ඕනි. මේ වුණාට මේ ටික කෙලවෙන. හරි ගයිස්. එන්න මේක මම ගැට ගන්න. මේ ගැට ගන්න. අර වගේ බෑ ගයිස්. ඉරේනවා අර මොන වෙද්දද දන්නේ. නෑ අපි කුඩාට තියම උතුන්නේ. නෝ යප්පේ අවුලට දාන්න. මේ දෙක ගැට ගන්න. හරි ඉතින් අපි හදාගත්ත දෙකක්. අස්කි කීයක් හරි ඉතින් ඊට සලවන්න තමයි තියෙන්නේ. හරි ඉතින් අපි දෙක කපා ගන්න තමයි හදන්නේ. අර මාම කපර කපන්නේ දෙක. ඔන්න බලාගන්න. මේක දෙකට කපන්න ඕනි. දෙකට කපලා සුද්ධ කරගන්න ඕනි. සුද්ධ කරේ නැත්නම් කවන්නේ. ඊපස්සම නම චූටි ඒව. එළඟියානේ බ්‍රෝ. ඇද්ද ගියාම කැඩෙන්නත් පුළුවන්. මාමගේ ෆෝන් එක කැඩිලා තියෙන්නේ. ඒ හින්දා මම දැන් මගේන් තමයි වීඩියෝ දාන්නේ. ටුට්ටයි වට්ටයි channel එක subscribe කරන්න. තමාර සොම්බි මෑන් කියලා එකක් තියෙනවා. ඒක subscribe කරන්න. ඒක නම් මගේ නෙමෙයි. ඒක අපේ අයියාගේ. දැන් ඔක නම ගන්න ඕනි. මේව නමල් තියෙනවා වගේ. මේකේ පේනවද? මේකේ මෙතන දෙනවා වෙන්න. එන්නයි තියෙන්නේ. වැඩියෙන් අපි හදාගත්තේ ඒවා. චුට්ට පොඩි කරගමු. ඔන්න දැන් පැහැදිලිව පේනව නේද? අනිත් එක පැහැදිලි නෑ ගයිස් අවුනේ. අපි මේව දෙක නම් හදාගෙන තියන්නේ ලොකු දෙක. තව පොඩි හරි. අපි එන තව එකක් හදාගත්තා. අපි යාළුවෝ දෙන්නෙක් එකතු වුණා. තව යාළුවෝ දෙන්නෙක් එකතු වෙන්න ඉන්නවා මේකට. ඒ යාළුවෝ දෙන්නෙක් එකතු වුණාට පස්සේ අපි වීඩියෝ එකේ ගේන්නස් අපේ හතර කපාගත්තා. ලොකු දෙකයි පොඩි දෙකයි. ඔනේ කපාගෙන ඉවරයි. හදිස්සියෙන් නම් එපා කෙලවෙනවා. දැන් අපි මේක ගැට ගහගමු. මොකක් වෙයිද? හරි කිසිකලක ඒක තමයි සෙට් ගන්න බඳිනවා ගන්න. ආයි බදින කොට ගමු ඒ ටික. අවුල නැහැ කිව්වා මාමා. දැන් මේ ටික ඉතින් අදාගන්න තියෙන්නේ. බදින්න බෑ ඔක්කොට. මේ රවුන්ඩ් එක ගැට ගන්නවා දිග පටි ඉරාගෙන මේ උණ පටි ඉරාගෙන අර උණ ඔයාලා කොයි කරක් තුන බට දෙකක් ගන්න. යටට එකයි උඩට එකයි කොයි කර නම ගන්න එපා. චුට්ට හයිය දෙකක් ගන්න. අපේ ඒක කෙලුණා. අපි චුට්ට හයිය නැතිව ගත්තේ. අයියුවා නමන්න බෑ.
ඔයාලා මේ හයිය නැති යවුවා දැන් චුට්ටක් සාමාන්‍යයෙන් හයිය යවුව ගන්න මේ පටි මේ රවුම් හදන්න මේ ඔක හයි කරන්න තියෙන්නේ හයි කරන එකට චුට්ටක් මේ හයිය යවුව ගන්න නැත්තම් මේ වගේ මේ ඇකිලෙන්න බලන්න මේ කරන් දැන් හැටියට තාම හදලා නැහනේ අපි බෙට් එක හයි කරගෙන එන්න ඔන්න යාළුවනේ නම් ප්ලේන් එක හැදුවා මේ විදිහට තමයි ඉතින් මම පුළුවන් විදිහට මේ හැදුවමයි ලොකු ලස්සනක් නෑ ඉතින් ලස්සනට හදන්නේ කාලය යනකොට මට ඉච්චර කාලයක් නෑ මේ හදන්න ඉස්සෙල්ලාම අපි මෙහෙම රවුම් හතරක් මන තුනක කපාගෙන තියෙන්නේ රවුම් තුනක් කපා ගන්න ඕනි ඊට පස්සේ උණ බටේ පළල ඉවරලා උණ බට පතුරු හතරක් ගන්න ඕන එක සමානව ඊට පස්සේ ඒ කොන් හත මේ වලලු තුනේ ගානට ගැට ගහන්න ඕනි ඒ කෙලවර දෙක වෙනම එකට අල්ලලා ගැට ගහනවා ඊට පස්සේ පිටපස්සෙන් නැට්ට කෑල්ල මෙහෙම අපි ඊටේ ලස්සන හදන්න පුළුවන් මේක මම නිකන් දැම්මේ මේ වගේ හැඩෙන්න ගන්න පුළුවන් හොඳ මේක තමයි ඉතින් ප්ලේන් එක ලස්සන දින ප්ලේන් හැටි දිනන තියන්නේ ඕක තමයි ඉතින් අපි ඊට පස්සේ හවසට කොළ ගෙනල්ලා අලවලා රැට වීඩියෝ එකක් දාන්න ලයිට් එකක් දාලා ඉතින් හොඳ බලමු ලස්සනද කියලා බලමු මේක සැකෙල්ල ඉදරන සැකින් නම් ලස්සන පෙන්න අපි අලවලා වරන ලස්සනද කියලා වදින්නේ නැහැ නේ යන්නේ බලන්න උඩින් ගමන බලන්නේ නේද මේ වීඩියෝ රෙකෝඩ් කරනකොට වදින්නේ නැහැ නේ යන්නේ ඔය කාර්ටුන් ඔය කාර්ටුන් අන්නේ ආනදී ප්ලේන් එක හදලා ඉවරයි අපි දැන් බලමු ඉතින් ඒක ලයිට් දාලා ලස්සන කොහෙද යන්නේ ඉතින් යන ප්ලේන් එක අපි අරවලා ඉවරයි දැන් ලයිට් දාලා තියෙන උඩ බලමු ලස්සන කොහොමද කියලා ලස්සනයි නේද තරුවක් වෙන්නේ නැහැ ඇත්තට